Welcome to my YouTube channel. අයිබෝන් මැක්ස් ස්කූල් YouTube නාලිකාවෙත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එක ගන්නට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සම්භාවිතාවේ ක්ලාස් 18 O level ගන්න. හරි අපි ගන්නට යමු. හරි ගානේ කියලා තියෙනවා බෑගයක් තුල එකම ප්‍රමාණයෙන් වැනිලා රසටි කිහිපයක් තුනක්. එනි බෑගයක් තියෙනවා මේකේ වැනිලා රසටි කිහිපයක් තුනක් තියෙනවා. චොකෝලේට් රසටි කිහිපයක් දෙකක් තියෙනවා. හරිද? ඉතින් මේකෙන් කමලා පළමුව ගන්නේ කමලා. කමලා මේකේ කිරි පැකටයක් ගන්නවා. ඊට පස්සේ දෙවනුව නිම්මලා කිරි පැකටයක් හම්බලෙසි විතර ගන්නවා කියලා කියනවා. හරිද? එතකොට මෙතන තේරුම් ගන්න ඕන. ඔන්න මල්ලේ ඔක්කොම කිරි පැකට් කීයක් තිබුණද? 5ක් තිබුණා. 5ක් තිබ්බ කමලා එකක් ගත්තට පස්සේ දෙවෙනි අවස්ථාවේ ගන්නකොට එතකොට කිරි පැකට් තියෙන්නේ 4යි. හරිද? අපි ඒක මතක තියාගන්න. දැන් කියන්නේ කමලා V1 කියන කිරි පැකට් එක ගත්තනම් නිමලට ගන්න වෙන්නේ මේ අනිත් ටික එකක්. V1 කිරි පැකට් තවදුරටත් බෑගය තුල නැහැ. හරිද? එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ කුඩු දැලෙහි කතර ලකුණෙන් ලකුණු කරන්න මේ අදාළ නීති අවකාශ ටික. එතකොට මේ V1 අදාළ වෙන්නේ නැහනේ. එතකොට V2 කිව්වම V2 එකක් කමලා ගත්තනම් අයි වලට ගන්න V2 කිරි පැකට් එකක් නැහැ. හරිද? මම මේ වගේ ගානක් මට රජීර 16 හරි 17 හරි ගානක තිබුණා. ඔයාලට මේ වගේම එකක් නිසා ඒකත් ඕනනම් ඒ ප්‍රශ්නේ මීට ගොඩක් සමානයි. මේ වගේම ඒ කියන්නේ අර ප්‍රතිස්ථාපනයක් රහිත අවස්ථාවක් තියෙන්නේ. අපි ප්‍රතිස්ථාපනයක් වෙනවද නැද්ද කියලා හොඳට කල්පනාවෙන් තමයි මේ ගාන හඳුනකොට ගන්න ඕන. මොකද පොඩක් පැටලෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට. හරි නේද? මෙතන නම් මේකේ දෙවෙනි කොටස කියලා තියෙන්නේ දෙදෙනාම වැනිලා රසති කිරි පැකට් ඉවතර ගැනීමේ සිද්ධිය කොටුදැල්ෙහි වට කර දක්වා එහි සම්භාවිතාවය ලියන්න. දෙදෙනාම වැනිලා රසති. ඒ කියන්නේ මේ පැත්තෙන් ඔන්න වැනිලා රසති ගන්න මේ දෙනා. මේ පැත්තෙන් ගන්න මේ තුන. එතකොට මේ තුනේ මේ දෙක තුනම තෘප්ත මේ දෙපැත්තෙම තෘප්ත වෙන අවස්ථා දෙක තමයි මේ ප්‍රකාශනය වෙන්නේ. මේක තමයි මාක් කරන්නේ. හරිද? කොටුදැලි ලකුණු කරා. දැන් මේකේ නිදි අවකාශ සිද්ධි ඔක්කොම තියෙනවා. අපිට ගණන් කරගන්න පුළුවන් මේ කතර ලකුණු තියෙන ඔක්කොම සිද්ධි තියෙනවා 20ක් ළමයි. ඒ 20ෙන් අපි බලන්න ඕන දෙදෙනාම වැනිලා රසති මෙතන මේක මාක් කරලා නැහැ. හරිද? මගයි. මේ දෙදෙනාම වැනිලා රසති කිරි පැකට් උදතර ගැනීමේ සිද්ධිය. එතකොට මෙතන 3 මෙතන 6ක් තියෙන සිද්ධිය. මේක දෙකෙන් බෙදෙනවනේ. දැන් අපිට මේක සුළු වෙනවා නම් සම්භාවිතාව සුළු කරලා ගන්න. 3ෙන් 10 විදිහට මේ සම්භාවිතාවය දක්වන්න පුළුවන්. හරි නේද? හරි අපි යමු ඊළඟ කොටසට. හරි ළමයි. ඊළඟ තියෙන්නේ B කොටස. මේ කොටස කියලා තියෙනවා ක්‍රීඩා කණ්ඩායමක ඔවුන් සහභාගී වන ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය 5න් 3ක් කියලා. හරිද? ඔවුන් ප්‍රථම තරගයේ ජයගත්තොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය 10න් 8ක්. මේක අපි කියවන ගම කොටස කියන්නේ මෙතන දීලා තියෙන මෙන්න මේ පළවෙනි කොටස තියෙන මේ රුක් සටහනේ මේ දීලා තියෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. රුක් සටහන සම්පූර්ණ කරන අපි මේකේ ප්‍රකාශන බලමු. ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? ප්‍රථමයෙන් තරගයේ ජය ගැනීමේ ප්‍රථම තරගයේ කියන්නේ තරගයේ ජය ගන්න තරගයේ අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රථම හා දෙවන කියලා. ඒතකොට ප්‍රථම තරගයේ ජය ගන්නේ 5න් 3ක් කියලා කියනවා. 5න් 3ක් ප්‍රථම තරගයේ ජය ගන්නවා. පරාජය වෙන්නේ 5න් 2යි. කියන්නේ 3ක් ජය ගන්න සම්පූර්ණ අවස්ථා 5ක් තියෙනවා. 5න් 3ක් නම් ජය ගන්න අවස්ථා. ඒතකොට 5න් 2ක් ඉතුරු. පරාජය වෙනවා. හරිද? ඒ කියන්නේ ජය පරාජය කියන්නේ ජය නොගැනීම. කියන්නේ ප්‍රතිලෝමයක්. සිද්ධියේ ප්‍රතිලෝමය තමයි මෙතනින් දක්වන්නේ. ඊට පස්සේ කියන්නේ දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය
මේක මොකද? ඔවුන් ප්‍රථම තරඟයේ ජයගත්තොත්. දැන් මේ කියන්නේ ප්‍රථම තරඟයේ ජයගත්තු අවස්ථාවලදී දෙවන තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය කියලා තියෙන 10න් 7ක් කියලා. හරිද? මේක මේ ගානේ දීලා තියෙනවා. දෙවන තරඟයේ ජය ගැනීම සම්භාවිතාවය 10න් 7ක් නම් පරාජය වීමේ සම්භාවිතාවය 10න් 7ක් ගියාම කීයද? 3යි. සම්භාවිතාවය 3ක් වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා ප්‍රථම තරඟයේ පරාජය වුණොත් මෙන්න පරාජය වෙච්ච පැත්ත දෙවන තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය 2න් 1ක් කියලා. මේක දිනන්න පුළුවන් සම්භාවිතාවය 2කින්. මේක දින සම්භාවිතාවය 2කින් ගන්න මොකද දින සම්භාවිතාවය 2කින් 1. හරිද? මම තොරතුරු නිරූපණය කිරීමට අසම්පූර්ණ උක්සරාණ දැක්කේ. එතකොට මේ දැන් අපි මෙන්න මේ පරිච්ඡේද කියවලම රුක්සරාණ හරියම ලේසියෙන් සම්පූර්ණ කරලා ඊපස් දෙවන කොටස තියෙන ළමයි. මේ කියන්නේ කණ්ඩායම අඩු තරමින් එක් තරඟයක් ජය ගැනීමේ සම්භාවිතාවය සෑම. කණ්ඩායම අඩු තරමින් එක් තරඟයක්. කියන්නේ අඩු තරමින් එක් තරඟයක්වත් ජය ගැනීම කොහොම දෙකම ජයගත්ත අවස්ථාව කොහොමද? කියන්නේ මෙතන ඉන්නේ දෙකම ජය. අඩු තරමින් එකක් වුණා එකකට වැඩි අවස්ථාවක් අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන්. හරිද? අන්න දෙකම ජය ගන්න මෙතනදී මොන බෙදීම 5 මේ ඉතින්නේ වැඩි කිරීම 10. හරිද? ඒත් ගන්න පුළුවන්. මෙතන මේක ජය ගන්න අඩු තරමින් එකක්වත්. ඒක මෙතන ජය ගන්න අවස්ථාවෙන්ද මේකත් ගන්න පුළුවන්. 3 බෙදීම 5 වැඩි කිරීම 3 බෙදීම 10. හරිද? ප්‍රශ්නේ දෙකෙන් පරාජය අවස්ථාවේ ජය. ඒක මේක සිද්ධිය ජය ගන්න අවස්ථාවක් තියෙනවා නේද? ඒක ගන්නත් පුළුවන්. වැඩි කිරීම භාග. හරිද? එතකොට මෙතන ළමයි කියලා දීපු මොකද්ද? අඩු තරමේ එක් තරඟයක්වත් ජය ගැනීම. එතකොට මේ දෙකම පරාජය අවස්ථාව ගන්න බෑ. හරි? අපිට තියෙන්නේ මේ ඔක්කොම එකතු කරන්න. මේකෙන් එනවා මෙතන 50ක්. හරිද? 50 මෙතන පේන්නේ නැහැ මම උඩින් ලියන්නම් මේ ටික. ළමයි ඊට මදි නිසා මම උඩ ටික මැකුවා. මෙතනින් ගත්තාම 50 4ක් 3 කීයද 21යි. එක ධන මෙතන එන්නේ 5 10 50 බෙදීම 3 වරක් 3 9යි. හරිද? දැන් මෙතන මේ පහට මේ පහට අනේ කොහොමද කිව්වොත් 5 වරක් 2 10යි. 10 බෙදීම දෙකක් එන්නේ. හරිද? දැන් මේක එකම පොදු හයයකට ගන්න ඕන. ඔක්කොම පිටින් 50ට ගමු. හරිද? එතන 21යි 9යි මේ දෙකෙන් බලන්න තියෙන්නේ. 21යි 9යි කීයද? මෙතන තියෙනවා 30ක්. හරිද? 30 ධන මෙතන ගත්තා මේක තියෙන්නේ ළමයි 10යි මේක පොදු හරේ 50ට ගන්නකොට මේක 5න් වැඩි වෙනවා. උඩ 5න් වැඩි වෙනවා නම් ඒක යට 5න් වැඩි වෙනවා උඩ 5න් වැඩි වෙනවා. හරිද? කියන්නේ මේ පොදු හරයකට ගන්න ඕන හිතයි මෙහෙම කරන්නේ. හරිද? යට 5න් වැඩි වෙනකොට උඩට 5න් වැඩි. එතකොට මෙතන එනවා 5 වරක් 2 10යි. හරි? එතකොට සම්පූර්ණ වෙන්නේ 40 බෙදීම 50 කියලා. කියන්නේ මේක සුළු වුණාම 4 බෙදීම තමයි 5 තමයි උත්තරේ වෙන්නේ. හරි නේද? හරි ළමයි මම හිතනවා එහෙනම් ඔයාලට මේ ගන්න තේරෙන්නේ නැති කියලා. ඊළඟට වීඩියෝ එකකින් මම ඔයාලට අලුත් පාස් පේපර්ස් ගන්නකත් අරගෙන එන්නම්. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනනම් ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවදුරටත් දැන් මම දිගටම පාස් පේපර්ස් වීඩියෝස් දානවා. ඉතින් ඔයාලට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ළමයි අයබෝවන්. Thanks for watching.